ඔයාගේ අම්මා තාත්තත් හරියට වෙලාවට කලාවට තයිරොක්සින් පෙත්ත බොනවද? ඒ බොන විදිහ හරිද? මේ ලෙවොතයිරොක්සින් පෙත්ත. මේක මගේ තාත්තා පාවිච්චි කරන්නේ. එයාට හයිපෝතයිරොයිඩිසම් එහෙම නැත්නම් තයිරොක්සින් හෝමෝන ඌනතාවය කියන රෝගය තියෙන නිසා. අපේ ලෝකෙ මිලියන ගණනක් මිනිස්සුන්ට මේ හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වය තියෙනවා. කොටසක් දෙනා මේක තමන්ට තියෙනවා කියලා ඩයග්නෝස් කරගෙන තියෙනවා. ගොඩක් අය මේක තමන්ට තියෙනවද නැද්ද කියලා තාම දන්නේ නැහැ. හැබැයි ඉතින් තමන්ට තියෙනවා කියලා දැනගෙනත් මේ බොන බෙහෙත් එක හරියට බොන්නේ නැතුව තමන්ගේ ලෙඩේ හරියට පාලනය කරගන්න නැත්නම් වැඩක් නැහැ. ඒක නිසා මම අද කියලා දෙනවා ඔයාලට කොහොමද තයිරොක්සින් පෙත්ත වෙලාවට කලාවට ගන්නේ, කොහොමද මේක ගබඩා කරන්නේ, මොනවද මේක ගත්තට පස්සේ කරන්න ඕන දේවල් නැති දේවල් කියන එක ගැන. ඇයි මේ පෙත්ත මේ වගේ තද දුමුරු පාට බෝතලයක් ඇතුළට දාලා තියෙන්නේ? සමහර බෙහෙත් ಜಾති තියෙනවා හිරු එළියට නිරාවරණය වුණාම ඒ බෙහෙත් එකේ තියෙන ගුණය, හැකියාව, ශක්තිය හීන වෙනවා, බාහිර වෙනවා, එහෙම නැත්නම් නැති වෙනවා. ඒ නිසා තයිරොක්සින් පෙත්තත් ඒ වගේ පෙත්තක්. ඒ නිසා මෙයා හිරු එළියෙන් ඈඩ් කරලා තියාගන්න. හිරු එළියට නිරාවරණය නොවෙන තමයි මෙන්න මේ විදිහේ තද දුපුරු පාට හිරු එළිය ඇතුළු නොවන බෝතලයකට කන්ටේන් කරලා අන්තර්ගත කරලා තියෙන. ඒ වගේම තමයි මේක අපි ගබඩා කරනකොටත් එළියෙන් තැන් තැන් වල දාන්න හොඳ නැහැ. හිරු එළිය නොවැටෙන තැනක තමයි මේ පෙති ගබඩා කරන්නකොට මේ බෝතලයේ ඇතුලේ උණක්. දැන් මෙතනනේ මේ පොඩි ග්‍රන්ථිය තියෙන ටයිරොයිඩ් ග්‍රන්ථි. එතකොට ওই ග්‍රන්ථිය නිෂ්පාදනය කරන හෝමෝනයක් තමයි තයිරොක්සින්. ওই හෝමෝනේ හරියට අපේ ඇඟේ නිපද වෙන්නේ නැහැ කියන්නේ අපිට අපේ ඇඟේ ශක්තිය හරියට කළමනාකරණය කරගන්න බෑ. අපිට අපේ ඇඟේ ප්‍රවෘත්ති හරියට කළමනාකරණය කරගන්න බෑ. අපිට අපේ මූඩ් එක හරියට පාලනය කරගන්න බෑ. ඒ වගේම අපිට අපේ හાર્ට් රේට් එක හරියට පාලනය කරගන්න බෑ. අඩුම තරමේ අපිට මේ හෝමෝන් එක හරියට නැත්නම් අපේ ඇඟේ උෂ්ණත්වය නිවැරදි ආකාරයට යාමනය කරගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක අඩු වුණාම දවසම හරි මූසලයි, කම්මැලි, වැඩක් කරන්න හිතෙන්නේ නැහැ, ඇඟට ෆැටිග් බර වැඩි වෙනවා, හමු වේලෙනවා, නිතරම සීතල දැනෙනවා, ඉහෙන් කනෙන් පොරවන බුදියන්න හිතෙනවා, අපි නිතරම මූඩ් ගන්නවා, මූඩ් අප්සෙට් යනවා. අපේ ගෑනුවන්ට නම් පීරියඩ්ස් එනකොට හෙවි පීරියඩ්ස් තදට බඩ රිදෙනවා, ගොඩක් ලොකුට ක්‍රෑම්ප් එක එනවා, ඊට අමතරව ටොයිලට් යනකොට මල පහ තදට පිට වෙන්න ගන්නවා, මල බත් දෙනවා, තයිරොක්සින් අඩු වුණාම ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එනවා. එතකොට කරන්න තියෙන ලේසිම දේ තමයි ඔයාගේ ඇඟේ තියෙන තයිරොක්සින් ප්‍රමාණය කොයිතරම් ප්‍රමාණයකින් අඩු වෙලාද තියෙන්නේ කියලා බලලා ඒකට ගැළපෙන පරිදි මෙන්න මේ පෙත්ත හරි විදිහට පාවිච්චි කරන්න. කොහොමද මේක හරියට පාවිච්චි කරන්න ඕන? ඔයාට ඔයාගේ වෛද්‍යවරයා තයිරොක්සින් ගන්න කියලා නියම කරලා තියෙනවා නම් ඔයාගේ ජීවිතේ ඔයා පුරුදු වෙන්න ඕන. ඔයා නැගිටපු ගමන් කරන පළවෙනි වැඩේ බවට පත් කරගන්න තයිරොක්සින් පෙත්ත බොන එක. ඔයා නැගිටපු ගමන් හිස් බඩට වතුරත් එක්ක තමයි මේ පෙත්ත පානය කරන්න ඕන. එතකොට ඒක වැදගත් දෙයක් තමයි. මෙන්න මේ පෙත්ත පානය කරාට පස්සේ සාමාන්‍යයෙන් අයිඩියල්ම හොඳම කාලේ පැයක්, මොකද අපි කියනවා පැය භාගයක්වත් අඩුම වෙන කිසිම දෙයක් බොන්නෙක් නැතුව කන්නෙත් නැතුව ඔයා ඉවසගෙන ඉන්න ඕන. මොකද දැන් අපි දන්නවා සමහර කට්ටිය උදේ නැගිටපුවම තේ එකක් බොන. සමහර කට්ටිය කිරි බොන. හරි. එහෙම ප්‍රශ්න තියෙනවා. ඔය තේ වල කැෆේන් තියෙනවා. කෝපි වල කැෆේන් තියෙනවා. එතකොට ඔයා ඔය කැෆේන් කියන සංයෝගයේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයා මේක බීලා ටික වෙලාවකින් තේ එකක් කෝපි එකක් බිව්වොත් එහෙම කැෆේන් වලට පුළුවන් මේ තයිරොක්සින් ඔයාගේ ඇඟට පුරා ගන්න එක, අවශෝෂණය වෙන එක නතර කරන්න, වළක්වන්න, අඩු කරන්න. ඊට අමතරව ඔයා උදේම කිරි බොන කෙනෙක් නම් කැල්සියම් තියෙනවා කිරි වලනේ. කිරි ආහාර ගන්න කෙනෙක් නම් කැල්සියම් තියෙනවා. මේවා කැල්සියම් වලට පුළුවන් මෙන්න මේ තයිරොක්සින් ඔයාගේ රුධිරයට අවශෝෂණය වෙන එක, ඇඟට පුරා ගන්න එක අඩු කරන්න, වළක්වන්න. එතකොට ඔයා තේරුම් ගන්න ඕන අඩුම තේ එකක්, කෝපි එකක්, කිරි එකක්වත් බොන්න හොඳ නැහැ. මේ පෙත්ත පානය කරලා පැයක් යනකම් අඩුම පැය භාගයක්වත් ඉන්න උත්සාහ කරන්න. ඊළඟ තමයි අයන් වගේ දේවල්, ෆයිබර් වගේ දේවල්, තන්තු වගේ දේවල්, අයන වගේ දේවල්, මල්ටි විටමින්, විටමින් වර්ග මෙයා ඇඟට අවශෝෂණය කරගන්න එක අඩු කරනවා, වළක්වනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කැල්සියම් අන්තර්ගත, අයන් අන්තර්ගත, එමත් නැත්නම් තන්තු වගේ අන්තර්ගත දේවල් මේ පෙත්ත අරගෙන අඩුම පැය 3ක් 4ක් යනකම් ගන්න හොඳ නැහැ. බෙහෙත් වර්ගත් එහෙමයි, කෑම වර්ගත් එහෙමයි. හිතන්න ඔයා මොකක් හරි වගේ ප්‍රශ්නයකට තයිරොක්සින් උත් බෙනවා, කැල්සියම් කාබනේටුත් නැත්නම් කැලැක්ටික් හරි මොකක් හරි බෙහෙත් එකක් බොන කෙනෙක්. එතකොට ඔයා කරන්න ඕන දේ තමයි ඔයා තයිරොක්සින් පෙත්ත උදේට ගන්න ඕන. එක්කෝ පැය 3ක් 4ක් ඇරලා අර අනිත් බෙහෙත් පාවිච්චි කරන්න ඕන. එහෙමත් නැත්නම් පුරුද්දක් උදේට මේක බොනවා, කැල්සියම් පෙත්ත හවසට බොනවා, රැයට බොනවා. මේ වගේ ක්‍රමයක් ඔයාලට හදාගන්න වෙනවා. නැත්තම් මේක බිව්වට වැඩක් නැහැ. මේක හරියට ඇඟට උරා ගන්නේ නැතුව යනවා. ඊළඟ මෙයා ගැන කතා කරනකොට තියෙන වැදගත්ම දේ තමයි ඔයාගේ කන්සිස්ටන්සි එක. ඒ කියන්නේ
ඔයා මේක ගන්න පුරුදු වෙලා ඉන්නේ උදේ පාන්දර 5ට නම් අද 5ට ගන්නවා නම් හෙටත් 5ට අනිද්දාත් 5ට මේක ජීවිත කාලෙම 5ට ගන්න පුරුද්දක් කරගන්න ඕන. හරි. අද 5ට අරන් හෙට උදේ 8ට අරන් අනිද්දා 11ට අරන් ආයේ කලින් ඊට පස්සේ දවසේ උදේ පාන්දර 4ට ගන්නවා නම් මේක හරියාකාරව ඔයාගේ ඇඟට උරා ගත්තත් තුලිත වෙන්නේ නැහැ. හරි. හරියට බැලන්ස් වෙන්නේ නැහැ ඇඟ ඇතුලේ. ඒක නිසා දවසේ එක වෙලාවක් තියාගන්න ඕන අනිවාර්යෙන්ම මේ පෙත්ත පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න. හිතන්නකෝ අද මට අමතක වුණා. මම දවස් 5ක් තයිරොක්සින් පෙත්ත හරියට වෙලාවට ගත්තා. අද අමතක වුණා. හරි කමක් නැහැ. අද දවස් අතාරින්න. හැබැයි හෙට අය පුරුදු වෙලාවටම මේ පෙත්ත ගන්න. ඊළඟ තමයි අද තයිරොක්සින් බලන ක්ලිනික් එකට ගිහිල්ලා තව අවුරුද්දක් යනකම්ම ඒ පෙති ඒ විදිහටම අරගෙන බීලා තව අවුරුද්දකින් ආයම් චෙක් කරාට මේක වැඩක් නැහැ. ඔයාගේ තියෙන රෝග ලක්ෂණත් එක්ක ඔයාගේ වයස එක්ක ඔයා ප්‍රෙග්නන්ට් නැද්ද කියන එක ඔයා ගන්න පටන් ගන්න අනිත් බෙහෙත් ಜಾති වර්ග එක්ක ඔයා තයිරොක්සින් පෙත්ත ගන්න ඕන ප්‍රමාණය වෙනස්. ඒක නිසා ඔයා දිගටම හරියට ડોක්ටර්ස්ලා හම්බෙන්න ඔයාගේ ක්ලිනික් ටික හරියට ෆලෝ අප් කරන්න. එතකොට අලුතෙන් බෙහෙත් එකක් ඇඩ් වෙනකොට අනිවාර්යෙන්ම කියන්න ඒ ඇඩ් කරන ડોක්ටර්ට මම තයිරොක්සින් ගන්නවා කියන එක. මේ වගේ ඔයාගේ ජීවිතේ එන එක එක කාලවලුත් එක්ක ඔයාගේ TSH කොච්චරක් තියෙනවද free T4 කොච්චරක් තියෙනවද කියන ටෙස්ට් ටික කරගෙන අනිවාර්යෙන්ම මෙයා ගන්න ප්‍රමාණය කාලෙත් එක්ක ඔයා ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එහෙම කරගත්තේ නැත්නම් සමහර විට ඔයාගේ ඇඟේ තයිරොක්සින් වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඔයාගේ ඇඟේ තයිරොක්සින් ගත්තත් අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා මේවා තමයි ප්‍රධාන කාරණා ටික. පළවෙනි දේ මේක තන්දුඹුරු පාට බෝතලයක ඉරු එළියට ඈත්ව තියන්න. දෙවෙනි එක උදේම නැගිටලා කරන පළවෙනි වැඩේ බවට මේක පත් කරගන්න. නේ හිස් බඩට වතුරත් එක්ක බොන්න. බීලා පැය භාගයක්වත් අඩුම මොකුත් පානය කරන්න නැතුව මොකුත් කන්න නැතුව ඉන්න උත්සාහ කරන්න. එහෙම කරන්න. ඊට පස්සේ තමයි හැම දවසකම මේක දවස් එකම වෙලාවක පානය කරන්න පුරුදු වෙන්න. මේක අරගෙන විශේෂයෙන් පැය 3ක් 4ක් යනකම් කිරි කෑම කන්න එපා. විටමින් වර්ග ගන්න එපා. කැල්සියම්, විටමින්, ෆයිබර්, අයන් වගේ දේවල් තියෙන බෙහෙත් ජාති පානය කරන්න එපා. පැය 3-4ක් යනකම් මේක උදේට බීලා අනිත් බෙහෙත් ටික හවසට බොන්න. ඒ වගේ බෙහෙත් තියෙනවා නම් හවසට බොන්න පුරුදු වෙන්න. මේ කියන පුරුදු ටික හරියට ප්‍රැක්ටිස් කරොත් ඔයාට ඔයාගේ මේ හයිපෝතයිරොයිඩිසම් කියන තත්ත්වය හරියට මැනේජ් කරගන්න කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්ම. මේ වෙනකොටත් මේක හරියට කළමනාකරණය කරගන්නේ නැතුව හයිපෝතයිරොයිඩිසම් එක්ක තයිරොක්සින් නිබිත් ස්ට්‍රගල් කරලා පොර බදන කවුරු හරි ඉන්නවනම් මෙන්න මේ වීඩියෝ එක දැම්මම ෂෙයා කරන්න. එතකොට එයාටත් මේ කියපු දේවල් හරියට ඉගෙනගෙන එයාගේ ජීවිතේ හොඳ ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. මොකද when thyroxine low life is slow. එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඉන්නේ මේව කියලා දෙන්න යුතුයකමක් වගකීමක් විදියට ඔයාගේ තයිරොක්සින් ගන්න අම්මට තාත්තට බිරිඳට හස්බන්ඩ් යාළුවට සහෝදරයට මේ වීඩියෝ එක ෂෙයා කරලා channel එක subscribe කරගෙන යන්න අමතක කරන්නේ නැතුව. ඊළඟ චැනල්